අය යාළුවනේ. ඉතින් ගොඩ කාලෙකින් මම මේ වීඩියෝක් කරන්නේ කියන්නේ මං වීඩියෝස් දැම්මා. ඉතින් වීඩියෝස් දැම්මට මං කතා කරේ නෑ. නමුත් ගිය අවුරුදු දෙක මම ලංකාව හිටියේ නෑ. ඉතින් ඒක නිසා දැන් ලංකාවට ඇවිල්ලා මම පටන් ගත්තා ආපහු මගේ ඇකඩමි එක. ඉතින් ස්පෝර්ට්ස් මන්ලට ෆිසිෆික් වෙන වර්කවුට්ස් තමයි මගෙන් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඔයාලා වීඩියෝ මගේ වීඩියෝස් බලලා තියෙන අය. ඉතින් ඉස්සරහට ඒ දේවල් වැඩිපුර කරගෙන යන්න. ඉතින් ඒකට ගොඩක් ෆෝකස් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද ගොඩ කාලෙකින් මමත් අතරම ෆිසිකල් කරේ නෑ. ඉතින් ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට වර්කවුට්ස් හදනවා. ඉතින් ඒවා කරනවා. ඉතින් ක්ලාසස් අස්සේ මට ඇතරමට සමහරක් වෙලාවට මට ගොඩක් වෙලාවට මට වර්කවුට්ස් කරගන්න ටයිම් එකක් නෑ. අද පොයේ දවසක් හොඳයි. අද නිවාඩු ජිම්ස් ඔක්කොම වහලා. ඉතින් ඒක නිසා අද තීරණය කරා මම හයික් එකක් යනවා. හයික් එක යන ගමන් ඒ අතරතුරදී මගේ ෆිසිකල් ඇක්ටිවිටි ටික ඒ අතරතුරේදී මගේ ෆිසිකල් ටික කරගන්නවා. හයික් එකක් කියන්නේ ලොකු හයික් එකක් නෙමෙයි. අතරම මගේ ගෙවල් ගාව තියෙනවා පොඩි කන්දක්. ඉතින් ඒක නගින ගමන් මගේ ෆිසිකල් වර්කවුට් ටික මම කරගන්න ෆිට්නස් මේන්ටේන් කරගන්න හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් වලට ෆෝකස් වෙන විදියට ලං කැපැසිටි එක වැඩි කරගන්න. ඒ වගේම මගේ ෆිසිකල් එක මේන්ටේන් වෙන්න. ඉතින් ෆුල් බොඩි වර්කවුට් එකක් විදියට තමයි මම මේක කරන්නේ. බලමු. ඕකේ. දැන් මම ස්ටාර්ට් කරන්න හදන්නේ මගේ කේවාවෙන්. බලාපොරොත්තු වෙනවා පැය එකහමාරක වගේ රන් එකක්. ඒ අතරතුරදී හයි ඉන්ටෙන්සිටි බර්පීස් ඒ වගේම හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් එක්සර්සයිසස් කීපයක් මම මේ අතරතුරදී ඇඩ් කරගන්නවා. ඉතින් බලමු අපි වර්කවුට් එකට යමු. ඉතින් දැන් මම ස්ටාර්ට් කරන්න හදන්නේ මේ මගේ ස්මාර්ට් වොච් එක. ඉතින් right 3 2 1 yes. දැන් මම ස්ටාර්ට් කරනවා. මේ ස්ටාර්ට් එක. ඉතින් මෙතරින් එහාට සම්පූර්ණම කන්ද තියෙන්නේ. මේ දැන් මං මීටර් 500ක් වගේ උඩට ආවට පස්සේ දැනෙන මහන්සිය. ඉතින් ඉස්සරහට ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් දැනෙනවා එක විඩ. let's go. මේ යන්නේ මං කොල්තර තියෙන ටිකක් ලොකු කන්දක්. ටිකක් ලොකු කන්දක් නෙමෙයි. අතර මේ අපේ ගෙවල් ගාව තියෙන කන්ද. මේක අඩි 500 ගණක් උසයි. ඉතින් අතරම පොඩි කාලේ නම් මම මේ කන්ද නැග්ගා. මගේ ෆිට්නස් මේන්ටේන් කරගන්න ගොඩක් උදව් වුණේ මේ කන්ද නිසා. සතියකට දවස් 3ක් වගේ පොඩි කාලේ ඉඳන් මම මේ කන්ද දුවනවා.
ඉතින් මේ ළඟකදී නම් ඉඳන් මට මේ මගේ මම බිසි වුණාට පස්සේ මට ඒ දේවල් කරගන්න අමාරු වුණා. ටයිම් එකක් නැති වුණා ඇත්තටම. ඉතින් මේ හයිකින් කරනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. හයිකින් කරන්න පුළුවන්. නමුත් මේක ෆිට්නස් ලෙවල් මේන්ටේන් කරන විදියට හයික් එකක් කරනවා නම් ඒක ගොඩක් වෙනස් වෙනවා. ගොඩක් හાર્ඩ්. ඉතින් හරියට මේ පපුව ගැලවෙනවා වගේ යනවා. සමහර තැන්වලදී ඒ දැනෙනවා නිකන් පපුවට හයියෙන් ගහගෙන යනවා වගේ කවුරු හරි. ඒ තරම් ලං කැපැසිටි එක වැඩි වෙනවා. ඉතින් ඒක මාර සපෝට් වෙනවා ස්පෝර්ට්ස්මන්ලට. ඔයාලගේ ටයර්ඩ්නස් අඩු කරගන්න ගොඩක් හෙල්ප් වෙනවා. ඉතින් මේ හයික් එකක් කරනවා නම් ඊළඟ කාරණාව තමයි හොඳට මතක තියාගන්න මේ හයික් කරන ඒවා සාමාන්‍යයෙන් අපි ස්පෝර්ට්ස්මන් කෙනෙක් නම් ඕෆ් සීසන් වලට තමයි කරන්නේ. ගොඩක් වෙලාවට ඒක හොඳටම කරනවා නම් ඉතින් ඊට අමතරව මාසයකට සැරයක් වගේ මැච් කිට්ටුවේදී නෙමෙයි ටූර්නමන්ට් කිට්ටුවේදී නෙමෙයි මැච් ටූර්නමන්ට් ඕෆ් සීසන් එකක් වුණොත් ගොඩක් හොඳයි. හැබැයි සාමාන්‍යයෙන් ටූර්නමන්ට් එකකට සති 3-4ට කලින් කරනවා නම් තමයි ගොඩක් හොඳ. මොකද සමහරක් වෙලාවට මේ හයික් එක කරද්දී ගොඩක් ටයර්ඩ් වෙනවා, මසල් ටයර්ඩ් වෙනවා. සමහරක් අයගේ ඉන්ජරි යන්න පුළුවන්. මොකද මසල් ටයිට් වෙලා. ඉතින් ඒක නිසා be careful.
හෝ තමන් ඇවිල්ලනේ මේ කන්දේ තියෙනවා නංකොටන ගල කියලා ප්ලේස් එක ගල් තලාවක් හරිම ලස්සනයි මෙතන ගොඩක් ප්ලේස් පේනවා ඒ කියන්නේ ගොඩක් තැන් පේනවා මේ පැත්තෙන් බැලුවම කොළඹ ඔය නෙළුම් කොළන ඒ බිල්ඩින් සෙට් එකම පේනවා ඊට අමතරව මේ පැත්තෙන් ගාල්ල අම්බලන්ගොඩ ඒ පැත්තට යනකම් view වෙනවා හැබැයි අලුත් ගම හරියට යනකම් හොඳටම පේනවා බෙරුවල ලයිට් හවුස් එක කල්තර බෝධිය ඊට පස්සේ මෙතනින් බැලුවාම එතනින් පේනවා රිච්මන්ඩ් කාසල් එක ඉතින් හරිම ලස්සනයි ඔයාලට පේනවා ඇති මෙතන රට කැම්පින් කරන අය ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේ ගමේ කිට්ටුවමයි ගොඩක් අය එන්නේ ඉතින් මට මතකයි මමත් පොඩි කාලේ ඉඳන් එනවා මගේ යාළුවොත් එක්ක මෙතන ඇවිල්ලා මෙතන කැම්පින් ගාගෙන ගිනි මැල ගාගෙන එළි වෙනකන් ඉන්නවා ගොඩක් කලාවට දැන් මේ මගේ වීඩියෝ එක බලලා ඉන්නවනම් බලනකොට මගේ යාළුවෝ ඒගොල්ලන්ට මතක් වෙනවා ඇති පරණ දේවල් මෙතන ගොඩක් මෙමරිස් තියෙනවා අපේ ඉතින් හරිම ලස්සනයි මාර විදියට සැහැල්ලු වෙනවා ඕකේ දැන් මම টොප් ලෙවල් රීච් වෙලා ඉන්නේ ඉතින් මෙතනට ආවිලා තමයි මම මගේ වර්කවුට් එක කරන්නේ මම කන්දේ පල්ලෙහා ඉඳන් උඩට එනකන් දුවගෙන එනවා දුවගෙන ඇවිල්ලා මම මෙතන කරනවා high intensity exercises කීපයක් burpees jumping jack ඒ වගේම mountain climb ඉතින් ඔය සෙට් එක ඔය ටික කරාට පස්සේ full ඔය ටික කරාට පස්සේ full tired ඉතින් මගේ workout එක ඊට පස්සේ මම කන්දෙන් පල්ලෙහාට මම දුවන්නේ නැහැ කන්දෙන් පල්ලෙහාට මම යන්නේ සාමාන්‍ය වේගයකින් මම ස්ලෝ ඩවුන් එකක් තමයි යන්නේ මොකල්ලට යද්දි මං උඩට එද්දි මම ටයර්ඩ් වෙලා එන්නේ එතෙන් ටයර්ඩ් වෙලා මම මෙතන වර්කවුට් එක කරාට පස්සේ ගොඩක් ටයර්ඩ් වෙනවා ඊට පස්සේ මසල් ටික টොප් ලෙවල් එකට ඇවිල්ලා තියෙන ඊට වඩා මම මහන්සි කරවන්නේ නැහැ මගේ බොඩි එක මොකද සමහරකට අපි කන්දෙන් පල්ලයට බහිනකොට අපිට ඉන්ජරි යන්න පුළුවන් ඒක නිසා ඔයාලටත් එහෙම මොන හරි මේ වගේ වර්කවුට් එකක් කරනකොට හොඳට මතක තියාගන්න උඩට එනකන් උඩට ඇවිල්ලා කරලා දෙලා ඊට පස්සේ පල්ලයට බහිනකොට මොනවත් කරන්න යන්න එපා ස්පීඩ් කරන්න යන්න එපා ඔයාලා normal පල්ලයට බහින්න මොකද knee joint වලට ankle joint වලට effect එක එනවා වැඩි ඒක නිසා be careful ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එක ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එක හයික් එකක් හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් එක ඉතින් ගොඩ කාලෙකින් තමයි මම කතා කරන වීඩියෝ එකක් දැම්මේ ඉතින් මගේ අනිත් ට්‍රේනින් සෙෂන් උත් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු speed fitness with Chamara see you guys